යෝ බඩීස් මොකද වෙන්නේ සෙට් එක ඔන්න මචං අද ඇවිල්ලා තියෙන්නේ අපේ අර ෆුට්බෝල් ජර්සි ඉවෙන්ට් එක ෆුල් කවර් කරන්න හරිද ඔය කට්ටියට තව සුබ ආරංචියක් කියන්න තියෙනවා ක්‍රිමිනල් බන්ඩල් සෙට් එක ගන්න බං ඕනේ බන්ඩල් සෙට් එක ගැන අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු ඔන්න බඩීස් අපි වීඩියෝ එකට ආවා මේ ඉවෙන්ට් එක නම් පට්ටවාසී මේ ඉවෙන්ට් එක නම් පට්ටවාසී ජෙම් 140ක් ඇතුළත එක ජර්සි එකක් ගන්න පුළුවන්. ජෙම් 140කින් එක ජර්සියක් ගන්න පුළුවන් මචං මේක මිස් කරගන්න එපා මේක පට්ටම chance එකක් ඈ. මේක පට්ටම chance එකක් ආයේ අවුරුදු ගානකට ඉන්නේ නැති වෙයි මේක. මම නම් මේ ඉවෙන්ට් එක ෆුල් කවර් කරලා දානවා මේ මගේ account එකේ ඉතර collection එකකුත් නැහැ. ඒකින්ද account එකටත් හොඳයි. මේ ෆුට්බෝල් ජර්සි එක නම් මාර ලයින් එක. හැබැයි මේකේ මේ පරණ සෙට් එක රිටර්න් කරලා නැහැ. නිකන් අලුත් ප්‍රින්ට් එකක් තියෙන්නේ. ඒ තවුලක් නැහැ. ඉතින් ඒ ටිකත් ලයින් එක අලුතෙන් තව අපිට බණ්ඩල් එකකුත් එන්න දිනවා. තාම මේක ඇවිල්ලා නැහැ. තාම මේක ඇවිල්ලා නැතුව ඉතින් මම හිතන්නේ ප්‍රයිම් 7 8 කට්ටියට නම් දීලා ඇත්තේ ඒක. අපිට තාම ඇවිල්ලා නැහැ. මගේ ප්‍රයිම් ලෙවල් එක 6 නේ තියෙන්නේ. තව දෙයක් කියන්න තියෙනවා මචං අර මේ ක්‍රිමිනල් ගැන ක්‍රිමිනල් සෙට් එක මචං රිටර්න් එන්න තියෙනවා 9 වෙනිදා හරියටම 9 වෙනිදා පාන්දර 1:00ට එනවා එන්නේ යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකකට යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකකට එනවා කියන්නේ මචං එක බණ්ඩල් එකක් ගන්න සාමාන්‍යයෙන් ජෙම් 3500ක් 3000ක් විතර යනවා ලක් එකට වැදුනොත් නම් එච්චර යන්නේ නැහැ. ඒ කොහොමද ටෝකන් එක්ස්චේන්ජ් කරලා ගන්න බලන් ඉන්නවා නම් ජෙම් 3500ක් 3000ක් විතර තියාගත්තා නම් ෂුවර් ෂොට් අනිවාර්යෙන් එකක් ගත්තයි. එහෙම නැත්නම් ලක් එකට වැදුනොත් නම් බිට් ලක් එක මගෙත් ලක් එක ගරින එකේ ඉතුරු කියන්න ඕනේ නැහැ. ෂුවර් මචං අනිවාර්යෙන් ඉවෙන්ට් එක එනවා. ඔය කට්ටියට අඩුවර හරිද ලංකාවේ අඩුවටම টොප් අප් කරගන්න ඕන නම් මෙන්න තියෙනවා මචං නම්බර් එක මෙසේජ් එකක් දාන්න මට ලංකාවේ අඩුම ප්‍රයිස් එකෙන් දෙන්නේ මේ ඉවෙන්ට් එක ආපුවාම නම් කොම් වෙයිද දන්නේ නැහැ මචං මන්ත්ලියක් සාමාන්‍ය 2900ට කියන්නේ 2300ට උනත් යන්න පුළුවන් සාමාන්‍ය ක්‍රිමිනල් කියන්නේ මම රෙයා බණ්ඩල් එක ගන්නෙ ඔය වගේ බණ්ඩල් ආපුවාම අනිවාර්යෙන් ජෙම් ටික ජෙම්ලු මේ ඩයමන්ඩ් ප්‍රයිස් අප් වෙනවා ඉතින් ඒකින්ද කලින්ම තියාම টොප් අප් එකක් ගහගෙන තියාගන්න කියලා ආදරෙන් මතක් කරලා ඉන්නවා ඔන්න කතාවේ අපි ස්පීන් කරගෙන යනවා මොනවා ආවත් දන්නෙත් නෑ මචං අවුලක් නෑ ඉතින් කොහොම හරි ෆුල් ඉවෙන්ට් එක කවර් කරලා දැම්මයි මට